අවසර රජතුමනි. අම්බරේ මොකද අද උදේම මේ මුට්ටි දෙකක් අරගෙන රජතුමනි, මම මේ ලොකු මුට්ටිය මාලිගාවේ කුස්සියෙන් ගත්ත හදිසි වැඩකට. ඊයේ බලනකොට මුට්ටිය පැටියෙක් දාලා. මම මේ ඇහුවමයි මුට්ටි පැටවු දානවා කියලා. කමක් නෑ. මුට්ටියයි පැටියයි දෙන්නම මාලිගාවේ කුස්සියෙන් තියලා යන්න. රජතුමා එන්න කියලා තිනු මොකද දන්නේ නැහැ. හෙට මාලිගාවට ගිහින් බලමු. නිදිමතයි. අවසර රජතුමනි, ඔබතුමා මට එන්න කිව්වේ? අන්දරේ මම මේ හාල් මුට්ටිය දෙන ඔබට. මට මේ හාල් වලින් රස බත් එකක් හදලා හෙට දවල් කෑමට ගේන්න ඕනේ. හොඳමයි රජතුමනි. රජතුමා මොකද මට බත්තු යගෙන එන්න කියන්නේ? මොකක් හරි මෙතන හොරයක් තියලවා. හාමිනේ, මේ මොකද? කවදාවත් නැතුව රජතුමා බත්තු යගෙන එන්න කිව්වා. එයා මාව පරීක්ෂා කරනවා ඇති. මොකක් හරි මෙතන හොරයක් තියලවා. මට නම් තේරෙන්නේ නැහැ මොනා කරන්නද කියලා. අපි බට්ටික ඔක්කොම කමු. හෙට මම මොකක් හරි කරනම්. අවසර රජතුමනි, නින්දක් නෑ ඊයේ රෑ. බත් කෙනාවද? මොකද දුකෙන් වගේ? ඊයේ රෑ සුරාපානය කළාද? මට කනගාටුදායක ආරංචියක් තියෙනවා කියන්න. ඒ මොකද්ද? උදේ බලනකොට බත් මුට්ටිය මැරිලා. මොනවා? මුට්ටිය කොහොමද මැරෙන්නේ? සමාවෙන්න රජතුමනි. මුට්ටියකට පැටියෙක් බිහි කරන්න හැකිනම් එය මැරෙන්නත් පුළුවන්. මතක නැද්ද රජතුමනි? මාස කිහිපයකට කලින් මම ඔබේ කුස්සියෙන් මුට්ටියක් ණයටගෙන එය මුට්ටි පැටියෙක් ප්‍රසූත කළ බව මම ඔබට කීවහම ඔබ එය සතුටින් පිළිගත්තා. රජතුමනි. හරි අන්දරේ. ඔයාගේ මැරිච්ච මුට්ටිය තියාගන්න. ඒත් ඊළඟ වතාවේ ඒක එච්චර ඉක්මනට මැරෙන්න දෙන්න එපා.